මේ ආණ්ඩුවෙන් අපේ පුද්ගලික දේවල් බලාපොරොත්තු වෙන රටට හොඳ දෙයක් වෙනවා කියලා අපිට පේනවා. ඒගොල්ලෝ බඩගින්නේ හිටියත් ඒක දැනෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒ බඩගින්න මොකද්ද කොහෙන් ආපු එකක්ද කියලා. වරදක් නැහැ. වරදක් නැහැ. මාතර මිනිස්සු මොකද කියන්නේ? මාතර මිනිස්සු කැමති. කැමති? අපිත් කැමති. ඒවද? අපි කලින් කර වෙන දැන් ගන්න මෙයි. කලින් කරේ පොදු ජන පක්ෂෙට. දැන් මෙයි. හොරකම් වංචාව නොකර මේ තත්ත්වේ නම් රට තියෙන්නේ. මේ තියෙන රට තත්ත්වේ හොරකම් වංචාවක් කරා නම් කොහොම වෙයිද කියලා හිතා ගන්න පුළුවන්. Full face. අතිම විශිෂ්ටයි. අති විශිෂ්ටයි. ඇයි යන්නේ එහෙම කියන්නේ? මේ කරන වැඩ ටික හොඳයි. හොඳයි. ඇත්තටම හොඳයි. දැනෙන්න තියෙනවද? අපිට නම් දැනෙන්නේ. සමහර කට්ටිය කියනවා කිසිම දෙයක් කරලා නැහැ කියලා. ඉතින් එහෙමනේ. ඒ කියන්නේ ඉතින් බලන් ඉන්න බැරුව කට්ටිය තමයි මේ හොඳ කරනවා. දෙස ගන්න බැරි කට්ටිය ඉතින් එහෙම කියනවා. නම් ඉතින් අපි මේ ආණ්ඩුවෙන් අපේ පුද්ගලික දේවල් බලාපොරොත්තු වෙන රටට හොඳ දෙයක් වෙනවා කියලා අපිට පේනවා. සමහරව බඩු මිල අඩු කරලා නැහැ තාම එහෙමයි කියලා ඒක සාමාන්‍යයෙන් අඩු වෙනදට වැඩිය. දුක අඩු. ඉස්සරට වැඩි අඩුයි. ඉස්සරට වැඩි අඩු ඇත්තටම අඩු. අවුරුදු එහෙම කොහොමද මෙහෙ මිනිස්සුන්? අවුරුද්දින් හොඳ හැමෝටම හොඳ අපිටත් ව්‍යාපාර වල හැටියට හොඳ බිස්නස් එකක් කළා. බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ඉදිරිය ගැන. අපියෝ අපේ ළමයින්ට සාමාන්‍යයෙන් හොඳ අනාගතයක් ඇති වෙයි කියලා හිතනවා. තාම හැදීගෙන යනෝනේ ඉතින් වරදක් නැහැ. හොඳයිද? හොඳයි. සමහරු චෝදනා කරනවා. ඒකිනෙන් වෙන කවුරුවත් චෝදනා කරනෝනේ. මිනිස්සුන්ට කියන දේවල් තියෙන්නත් අපේ. වරදක් නැහැ. වරදක් නැහැ. මාතර මිනිස්සු මොකද කියන්නේ? මාතර මිනිස්සු කැමති. කැමති? අපිත් කැමති. ඒවද? අපි කලින් කර වෙන දැන් ගන්න මෙයි. කලින් කරේ කලින් කරේ පොදු ජන පක්ෂෙට. දැන් මෙයි. දැන් මෙයාට බලාපොරොත්තුවක් තියන් ඉන්නවා ඉදිරියට රට හදයි කියලා. හැබැයි තාම ඉතින් අර අවුද්දක් ගියේ නෑ ආණ්ඩුව කියන්නේ ඇත්තටම බොහෝම හොඳයි. අපිට බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒතර රටේ දූෂණය, නාස්තිය සීමාවක් ඇතුව මේ බොහොම අර පරිස්සමෙන් ගමන යනවා කියලා අපිට හිතෙනවා. මොකද අපිත් දැන් වයස අවුරුදු 60ක් වගේ වෙනවා. ඒ කාල සීමාව තුළ ඉතාමත්ම හොඳ අනාගතයක් ගැන හිතන්න පුළුවන් රජයක් බිහි වෙලා තියෙනවා කියලා අපේ විශ්වාසයක් තියෙනවා. අපේ බහුතර මතය. සමහර කට්ටිය චෝදනා කරනවා කියපු දේවල් කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. කියපු දේවල් කරන්නේ නැහැ කියලා චෝදනා කරන්නේ හොරකම් කරපු ඒ වැඩ මහජනයා මුලා කරපු මිනිස්සුන්ට තමයි ඒක චෝදනා කරන්නේ. සමහර නාලිකාව වලින් ඒක උලුප්පල දෙන්නේ. ඒක ජනතාව නොමග යනවා. මං හිතන්නේ ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ මේ තියෙන අපේ අගහිකම් ටික සේරම යම් යහපත් විදියට දෙගෙන එන්න යනකොට මේගොල්ලෝ කරන්නේ මොකද්ද? අඩාකපල්කාරී ක්‍රියාවක් කරනවල ඒක චෝදනාව කරනවා මේක මෙන්න මේ විදිය කියපු දේ කරන්නේ නැහැ කියලා. කියපු දේ කරන්න අමාරු එකපාරට. ඒ දේ කරන්න අපි දන්න පැහැදිලිවම කියපු දේ කරන්න. මොකද රටේ තියෙන බහුතර මතය අපි අතහැරලා දාමු. පහුගිය කාලේ හාල් මිල ඉහළ ගියා. දැන් අතට හොදන් යමකෝ අනුර කුමාර මහත්තයාට පුළුවන්ද හාල් හදන්න එකපාරට. ඒක අඩුම මාර්ග තුනක් යනවා. ඕක කාලයත් එක්ක විදිහ දැන් හාල් ප්‍රශ්නයක් නැහැ නේද? හාල් ප්‍රශ්න නැහැ. රටේ තියෙන යහපත්යක් තියෙනවා. හොඳයි අත්. මම හිතන්නේ බහුතර ජනතාවක් කියනවා අපි ළම හෙට බලාපොරොත්තු වෙන ඇත්තටම මේ උත්සවයට අපි සහභාගී වෙන්න. මම හිතනවා මේ රටේ යහපතක් අවුරුද්දක් දෙකක් යනකොට අපි හිතන දේ අපිට ලැබෙයි. බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ බලාපොරොත්තු තියෙන මේ දවසින් දෙකකින් දෙයක් කරන්න බෑ කියලා මම හිතනවා. බලන්න ගොඩක් ප්‍රශ්න නේ. සමහරව ඉතින් කියනවානේ බොහොම හොඳට යනවා වගේ වැඩ ටික කියලා. ඒක නම් ඉතින් ගන්න හොරකම දූෂණය නතර වෙලා තියෙනවා කියලා කියනවා. ඔබට මොකද කියන්නේ? මට ඉතින් කියන්නේ හොඳ නෑ කියන හොඳ නැහැ කියලා. ඇයි ඉතින් හොඳ නැහැ කියන්නේ? බලන්න බඩු වල ගණන්නේ බඩු ගණන් මනුස්සයෙකු ජීවත් වෙන්න විදියක් නෑ. ගොඩක් ප්‍රශ්න. බඩු මිල ගැන විතරමද තීරණය කරන්නේ? මට ඉතරයි කියන්නේ. රට ගැන හිතන්නේ නැද්ද එතකොට? ඉතරයි කියන්නේ. එච්චරයි. අලුත් ආණ්ඩුව ගැන කියන්න තියෙන්නේ මේ රට මේ හොරුන්ගෙන් දූෂකයන්ගෙන් පාලනය මුදවාගත්ත එක ගැන සතුටු වෙනවා. නැත්තම් මේ රට මේ තත්ත්වේ තියෙන කොටත් හොරකම් මේ විදිහටම කරා නම් මොකක්ද යන කල හිතා ගන්න පුළුවන්. හොරකම් වංචාව නොකර මේ තත්ත්වේ නම් රට තියෙන්නේ. මේ තියෙන රට තත්ත්වේ හොරකම් වංචාවක් කරා නම් කොහොම වෙයිද කියලා හිතා ගන්න පුළුවන්. සමහර කට්ටිය චෝදනා කරනවා කිසි දෙයක් කරලා නැහැ කියලා. කරන්න කියන්නේ ඉතින් අවුරුදු 76ක් තිස්සේ මොකොත් කරපු නොකරපු රටක එක සැරේට ඩිම්මල් පිපෙන්න වගේ වැඩ කරන්න බෑ. ඒකට කාලයක් මිනිස්සුන්ට දෙන්න ඕනේ. ඒකින්ද මං හිතනවා යම් කිසි කාලයකදී
මේ රටේ අම්මට්ටමුණ හරි කොට ගන්න උත්සාහ කරයි කියලා. ඒ බලාපොරොත්තුව තියෙනවා. ඒ බලාපොරොත්තු හිතේ තියෙනවා. අනුර කුමාර ගැන විශ්වාස කරන්න පුළුවන්. විශ්වාස ගන්න පුළුවන්. මාතර මිනිස්සු මොකද කියන්නේ දැන්? මාතර මිනිස්සු කියන ලොකු අවිශ්වාසයක් නැහැ මං දකින්න විදිය. මාතර මිනිස්සු අනුර කුමාර ගැන තියෙන විශ්වාසය තාම ඒ විදිහට තියෙනවා. තාණ්ඩුව හොඳයි. හොඳයි. ඇයි හොඳයි කියලා කියන්නේ? පරණ අයත් එක්ක සංසන්දනය කරොත් මේක 100%ක් හොඳයි. 100%ක් හොඳයි. ඔව්. ඒ තරම් විශ්වාසයි. 200%ක් හොඳයි. 200%ක් හොඳයි. මොකද ඉතින් මාතර පැත්තේ මිනිස්සුම කියන්නේ? මාතර මිනිස්සු මොකද කියන්නේ? මාතර මිනිස්සු මම කියන එකම තමයි කියන්නේ ඉතින්. ඉතින් ඒ තරම් විශ්වාසයක් තියෙන්නේ ඇයි? පරණ අයගේ අවිශ්වාසය මත තමයි මේ අයගේ විශ්වාසය අපිට තහවුරු වෙලා තියෙන්නේ. මේගොල්ලෝ හොඳට කරගෙන යයි. කරගෙන යනවා. ඒක මේකයි දැන්ට සිදුවේගෙන යන කතාව අනුව අපිට කියන්න පුළුවන් අපිට නැත්නම් අපේ දරුවන්ට යහපත් අනාගතයක් උදා වෙයි කිය. සමහර කට්ටිය චෝදනා කරනවානේ. ඒ අර එදා ඉඳලම මේ අර මේ ඉන්නෝනේ කුහක මේ බැඳීම් නැති අය ඒගොල්ලොන්ට මේ එක මේ මොන තරම් කිව්වත් ඒක මේ කරන්න බෑ. ඒගොල්ලෝ බඩගින්නේ හිටියත් ඒක දැනෙන්නේ නෑ ඒගොල්ලන්ට. ඒ බඩගින්න මොකද්ද කොහෙන් ආපු එකක්ද කියලා. අලුත් තාණ්ඩුවේ තාම අලුත් නේ. තාම අලුත්. මොකද යන වැඩ විදිය දැක්කාම හිතෙන්නේ මොනවා හරි කරයි වගේ තමයි පේන්නේ. කරයි වගේ. සමහර කට්ටිය චෝදනා කරනවා. ඒ කොහොමද කෑ ගහනවා තමයි. ඒව ඉතින් ගණන් ගන්න හොඳ නැහැ. කවුරුත් මොන ආණ්ඩුවටත් කෑ ගහනවා. බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. අනුර කුමාර දිසානායක කියන චරිතය ගැන මොන වගේ විශ්වාසයක්ද තියෙන්නේ? හැබැයි හොඳ මිනිස්සෙක් මොනවා හරි වැඩක් කරයි කියලා හිතනවා. අලුත් ආණ්ඩුව නම් කියන්නේ නැහැ පුතා. හොඳයි. 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 ඇයි හොඳයි කියලා කියන්නේ? ඇයි හොඳයි කියලා කියන්නේ ඉතින් මනුස්සයින්ට හොඳයි. ඉතින් අර වෙලි ප්‍රහාරයේ අරෙන්මෙන්ටි පිට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නේ. තමන්ගේ වැඩේ තමයි ඉතින් ඒවා. බලාපොරොත්තු වෙච්ච දේවල් කරනවාද මේගොල්ලෝ? කරයි කියලා හිතෙනවා. කරයි කියලා හිතෙනවා. සමහර කට්ටිය චෝදනා කරනවා කිසි දෙයක් කරලා නැහැ කියලා. කරලා නැහැ කිව්වට එහෙම බෑනේ පුතා. ඉපදුනම පයින් යන්න බෑනේ. කාට වුණා දැන් ඔයාලට ඉපදුනම පයින් යන්න බෑනේ. ඒක නිසා අපි පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් බලමු කියලා කියන්නේ. මම කියන්නේ අnder මහත්තයා කරයි කියලා. කරයි කියලා. ඒ විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය 100%ක් තියෙනවා. නොකර ඉතින් අපිට කරන්න දෙයක් නැහැ පුතේ. අපි කවුරුත් දුප්පත් නේ. කවුරුත් හදන්නේ නැගිටින්න. තේරුණාද? අහිංසක අපේ දරුවෝ තමයි පිටින්නේ මේ වෙන දේවල් වලින්. මම දන්නේ මට කියන්න පුළුවන් එච්චරයි. අnder කුමාර මහත්තයා හොඳයි කියලා දෙනවා කියන්න පුළුවන්. කොහොම වෙයි කියලා දන්නේ. හොඳයි. කොහොම ස්තුතියි. තාම නම් වරදක් නැහැ. තාම නම් වරදක් නැහැ. හොඳයි යන විදිය. දැන් ඉතින් තාට වල මිනිස්සු ගැන හිතන්න ඕනේ නේ. මිනිස්සු ගැන හිතන්න ඕනේ තව ටිකක්. දැන් මාස 5යි 6යි අරගෙන. ඔව්. ඒ කාල සීමාව ඇතුළතදී ඔය හැමදේම කරන්න පුළුවන්ද? ආර්ථිකේ පොඩ්ඩක් අමාරුයිනේ. අන්න ඒක තමයි තියෙන්නේ. වැටිච්ච රටක් ගොඩ අරගෙන යන්නේ. මොකද හිතෙන්නේ ඒ ගැන? ඒ කියන්නේ හතුරු ඉතින් කරන් යන විදිය හොඳයි. තව ටිකක් වැඩි දෙන්න ගොඩක් හොඳයි ඉතින්. ගොඩක් හොඳයි. ඇයි එහෙම කියන්නේ? යන්නේ හොඳයි. තා වසකම වෙද්ද දන්නේ නැහැ. හා? නෑ ඉස්සර අපි බිස්නස් මේක තන්දි වෙන්න ඕනම කඩස් කරනවා. නංගද දැන් මේ පාර නෑ අපිට. වාස් කම්පැනි යත්තියක් නෑනේ. ඒක තමයි දෙත්තයි ඉතින් අනිත් වසර කොහොම වේද අපි තන්න බෑ. දැනට යන විදිය දැක්කාම ආණ්ඩුව මොන වගේ අදහසක්ද තියෙන්නේ? මේක තීතා ගන්න බෑ ඉතින් හොඳයි වරදක් නෑ. ඉදිරිය ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්ද? යන්න පුළුවන් ඉතින් කියන්න බෑ කවුරු ආවත් ඉතින් අනිත් පැත්තෙන් උත් අපි ඉතින් ඒවත් ලැහැත් වෙනවා. නේ? එහෙම තමයි නේ. නෝ නැත්තම් ඉතින් අපිට තරින්නේ නෑ එතකොට. අලුත් ආණ්ඩුව කියන වැඩපිළිවෙල සාමාන්‍ය වරදක් කියන දෙයක් නෑ. ගොඩක් දුරට ඉතින් සාර්ථකත්වයේ තිබුණොත් ඉතින් අනාගතේ හොඳ වෙන්න පුළුවන් ඉතින්. රාජ්‍යාව දූෂණය කියන දේ අඩු වෙලා තියෙනවා. රසායනික කියන දේ අඩු වෙලා තියෙනවා. ඒ ඔස්සේ ඉදිරියට ගියොත් ඉතින් රට හොඳ වෙන්න පුළුවන්. සමහර කට්ටිය චෝදනා කරනවා කියපුවා කරන්නේ නැහැ කියලා. ඔව් ඉතින් මෙහෙමයි ආණ්ඩුවක් ගත්තකම කරන්න බෑනේ. අරු ගණක් කරපු ආණ්ඩුව ශනිකව කරන්න බෑ. කලක් යනවා ඉතින් කරනකොට ඉතින් ඉදිරියට හොඳ තත්ත්වෙන් කරනොත් ඉතින් හොඳයි ඉතින් කාටත් හොඳයි. බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. බලාපොරොත්තුවක් තියන්න පුළුවන් සාමාන්‍යයෙන්. හොඳයි කියලා හිතනවා. හොඳයි කියලා හිතනවා. ඔව්. ඇයි එහෙම හිතන්නේ? හිත කියන්නේ ඉතින් දැන් හොරකම් වංචාව නැහැ දැන් වැඩ කරන දැන් කාර්යාලුණත් හරියට සේවය නියම වෙලාවට කරනවනේ නිදා ගන්න බෑනේ දැන් ඒකින්ද හොඳයි කියලා හිතෙනවා දැන් කලින් තිබිච්ච ආණ්ඩුත් එක්ක බලද්දි මේ ආණ්ඩුවේ වෙනස පේනවද? ටිකක් වගේ පේනවා ඉතින් ඉතින් හොඳම ඉදිරියට හොඳයි කියලා හිතනවා ඉදිරියට හොඳ වෙයි කියලා. සමහර කට්ටිය චෝදනා කරනවා කිසි දෙයක් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ සමහරු ඉතින් එහෙම කියනවා ඉතින් අපි බලමු තව ඉස්සරහට ඉතින් බලාගෙන ඉන්න බෑනේ නේ කොයි දේවත් එක සැරේටම කරගන්න අමාරුයිනේ නේ කාලයක් දෙන්න ඕනේ. ඔව් හොඳයි. වෙලාව දෙන්න බෑනේ කොයි දෙයකටත් වරදක් නැහැ ඉතින් දැන් කෙරිගෙන යනවා තාම මාස 5යිනේ තාම. හොඳයිද යන විදිය? යන විදියේ පොඩි අවුල් තියෙනවා. ඒ වුණාට ගොඩක් දුරට හොඳයි කියලා තේරෙනවා. හොඳයි කියලා තේරෙනවා. දැන් සමහර කට්ටිය චෝදනා කරනවා කිසි දෙයක් කරලා නැහැ තාම කියලා එහෙම. මේකනේ කරලා දෙනවා කියන්නේ ඉතින් ඊට ඉස්සෙල්ලා රටේ ඊට වැඩි ප්‍රශ්න තියෙනවනේ. ඒවත් විසඳගෙන එපා. ඒවත් කරන්නනේ.
බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. බලාපොරොත්තු තියන්න පුළුවන්. මාතර ජනතාව මොන වගේ අදහස්ද දෙන්නේ ඔබලත් එක්ක යනවා එනවනේ. ගොඩක් කට්ටිය හැබැයි මේ පැත්තට නැඹුරුයි. මේ පැත්ත හොඳයි කියලා කියන්නේ. හොඳයි බොහොම ස්තුතියි. ඔව් ඒ කියන්නේ හොරු මේවා කියන්නේ ගහපු සල්ලි අරෝ මේ සේරම අපේ සල්ලිනේ නේ. ඒවා ඇල්ලි වෙන තුනත් ඒවා එලි කරපු එක ලොකු දෙයක් නේ. මෙච්චර කරලා කවුරුත් කරේ නැහැ. අල්ලන්නත් ඕන නේද? අල්ලන්නත් ඕන. ඒවා අනිවාර්යෙන් කරෙන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා රටේ තව වැඩ තියෙනවනේ කරන්නේ. හොඳයි බොහොම ස්තුතියි. අලුත් ආණ්ඩුව හොඳයි. හොඳයි. ඇයි හොඳයි කියලා කියන්නේ? ඒ කියන්නේ රටේ මොනවා දෙයක් කරනවනේ ඒකන් තමයි. දැන් මේ එහා පැත්තෙන් කියනවනේ කිසිම දෙයක් කරලා නැහැ වැඩක්ම නැහැ කියලා. දෙයක් කරෙන්නේ නැත්නම් නෑ කරනවා ඉතින් මිනිස්සු දැන් ගත්ත විතරයි නෝත් ආණ්ඩුව. දැන් සමහර කට්ටිය කියනවා ඉතින් හොඳම නැහැ කියලා. කිසිම වැඩක් නැහැ කියනවා. හොඳම නැත්නම් නෑ මිනිස්සු මොනවා අඩු කරගෙන එන්නේ. විශ්වාසයක් තියන්න පුළුවන් ඒගොල්ලෝ ගැන. තව ඉස්සරහට මොනවා විශ්වාසයක් තියන්න පුළුවන්. එහෙම තමයි ඔබ කියන්නේ. හොඳයි බොහොම ස්තුතියි. අලුත් ආණ්ඩුව ගැන ඉතින් කියන්න දෙයක් නැහැ ඉතින් හොඳයි. කියන්න දෙයක් නැහැ හොඳයි. සමහර කට්ටිය හොඳ නැහැ කියලා එහෙම කියනවා. නැති වෙන්නත් පුළුවන් ඉතින් හොඳ කට්ටිය එක එක්කෙනාට ඒකම ඔබට මොකද හිතෙන්නේ දකින්න විදිය? දකින්න විදිය ඉතින් සාමාන්‍යයෙන් යන තත්ත්වය හොඳයි කියලා කියන්නේ නැහැ. හොඳ විදිය. බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. බලාපොරොත්තුවක් තියන්න පුළුවන් ඉදිරියට. තාම ඉතින් ආණ්ඩුව කරගෙන යනවනේ. යන විදිය දැක්කම මොන වගේ අදහසක් ගන්න පුළුවන්ද? බොහෝ අමාරුකම් තිබුණා ඉතින් මිනිස්සු මිනිස්සුන්ගේ මහන්සියෙන් තමයි ඉතින් ජීවත් වෙන්නේ හම්බ කරගෙන. ආණ්ඩුව යන විදිය? දැනට නම් යන විදිය ප්‍රශ්නයක් නැහැ. බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. බලාපොරොත්තුවක් නම් තියන්න පුළුවන්. ඊටත් වඩා ක්‍රමවේද වෙනස් කරන්න වෙයි. වෙනස් කරන්න වෙයි. අන්තිමයි කියලා වැඩ. අන්තිමයි. ඒ මොකද? කියපු කිසි දෙයක් නැහැ. කියපු කිසි දෙයක් නැහැ. කියපු කිසි දෙයක් මොනවද? දැන් ඊටයින්ද ලයින් බිල් වතුර බිලුත් වැඩි කරන්න හදනවා. කියපු කිසි දෙයක් කෙරෙන්නේ නැහැ. ලයිට් බිල් වතුර බිල් අඩු වුණා නේද? අඩු නේ. පත්තර බලන්න නැතුව. උතට අඩු වෙලා ඇති. අපිට නම් අඩු වුණේ නැහැ. 120කින් 130කින් අඩු කරා. අඩු කෙරුවයි කියනවා අපිට නම් දැනෙන්නේ නැහැ. එහෙම වෙන්න විදියක් නැහැ අඩු කරා. මේක එහෙමයි නේද? කියපු එක දෙයක් කෙරුන්නේ නැහැ හුඟක් දුර. කෙරුන්නේ නැහැ. හොරකම නතර වෙලා නැද්ද? හොරකම ඉතින් නතර වෙලා ඇති. ඉතින් එහෙනම් කිසි දෙයක් කෙරුන්නේ නැහැ කියලා කියන්නේ. ඇයි කියන්නේ කියපු එහෙම නෙවෙයි අපි බලාපොරොත්තු දේවල් අපිට. මොනවද බලාපොරොත්තු වෙන්නේ? දායක ක්‍රමයේ අය අහෝති කරනවා ඒක 6 මාසෙක. ඒක ගැන කතාවක් විදායක ක්‍රමය. දැන් තමයි 6 මාසයක් ගිහිල්ලා තියෙන්නේ මේ. ඒවා ගැන කතාවක් නැත්නම්. වයින් කරුවොත් ඒගොල්ලන්ටත් ඉන්න බෑ. හොඳයි බොහොම ස්තුතියි. වගේ වැඩ පිළිවෙල හොඳයි හොරකම වංචාව දූෂණේ නැහැ. සමහර කට්ටිය චෝදනා කරනවානේ කිසි දෙයක් කරලා නැහැ කියපු දේවල් කරලා නැහැ කියලා එහෙම. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලෝ කරපු කට්ටියනේ. කරපු කට්ටියනේ කියන්නේ නැතේ කියලා. හරිද? අපි ජනතාවනේ කියන්නේ හොඳයි කියලා. දන්නවද? ඒගොල්ලෝ හොඳ නැති නිසා අයින් කරේ. හරිද? අලුත් ආණ්ඩුව හොඳයි. අලුත් ආණ්ඩුවේ පොඩ්ඩක් නීති පොඩ්ඩක් මදි. තද මදි. නමුත් අනුර කුමාර කරන වැඩ පිළිවෙල හොඳයි. අපි නිසා තමයි අනුර කුමාර දිනුවේ. නීති තද කරන්න කියලාද ඔබ කියන්නේ? නීති තද කරන්න ඕනේ. නීති මදි. අලුත් ආණ්ඩුව කියන දේ කරන්නේ නැහැ නේ. කියන දේ කරන්නේ නැහැ. මොනවද ඒ කරපු නැති දේවල්? අපි හිතුවේ ගොඩක් දේවල් හොඳ දේවල් කරයි කියලා බලනකොට අපි මෙතන ඉඳගෙන මේ මිනිස්සුන්ගේ හිත අදලා අපි කිව්ව දෙන්නේ කියලා. දැන් මිනිස්සුන් අහන ඕල කිව්ව නිසා අපි දුන්නා. දැන් මොකදයි වෙන්නේ කියලා. ආව මාස 5යි 6යි ගිහිල්ලා. මාස 5යි 6යි. ඒ මාස 5යි ඇතිද? ඒ උනාට ගල් පැලන බොරුනේ කියන්නේ. මොනවද දැන් බැරි දේවල් කියන්න හොඳ නැහැ. කියන්න බලන්න. කෙලින් කතා කරන්න ඕන. කරන දේ හරියට කරන දේ කෙලින් කියන්න ඕන. මේ දේ කරන්න මේක කරනවා. අරක හෙට එනවා මේක එනවා මේ කියනවා මොකක්වත් මිලෝදයක් නැහැ. හැමදාම එකතන. හොරකම නතර වෙලා නැද්ද? හොරකම? කවුද දන්නේ හොරකම් කරනවද නැද්ද කියලා. ඔය එළි වෙන්නේ පස්සේනේ. දැන් ජනාධිපති දේ ඉඳන් ආදර්ශයක් දීලා තිනවා. වියදම අඩු කරලා තියෙනවා. වාහන අඩු කරලා තියෙනවා. තෙල් අඩු කරලා තියෙනවා වුන්ගේ. වියදමක් අඩු වෙලා කියන්නේ නැහැ. ඔය තිවිච්ච විදියම තමයි තාම. කිසිම වෙනසක්. ජනාධිපතිගේ වාහන අඩු කරලා තියෙනවා. තෙල් අඩු කරලා තියෙනවා. ඇමතිවරුන්ගේ තෙල් අඩු කරලා තියෙනවා. ඇමතිවරුන්ගේ වාහන ප්‍රමාණය අඩු කරලා කියන්නේ. නෑ චක්‍රලේඛ ඇවිල්ලා සියල්ලම වෙලා තියෙන්නේ. දැන් අඩු කරලා තියෙන්නේ. සියල්ල අඩු කරලා තියෙන්නේ. තාම ඒ වුණාට එහෙම එකක් දැනෙන්නේ නැහැ. ඉස්සර ඇමතිවරේ මිනිස් වාහන කොහෙද දාන අඩු කරලා තියෙන්නේ. ඉස්සර ඇමතිවරේ තෙල් ලීටර 2100ක් පාවිච්චි කරා. දැන් 900යි පාවිච්චි කරන්නේ. ඔබට මොකද වෙන්නේ? දැන් ඉස්සර වගේ ඉතින් මොකක්වත් වෙන්නේ නැහැ. දැන් එකතු කරනකොට මොකද්ද කරන්නේ? දැන් වියදමක් නැහැනේ. දැන් ඔය එකතු කරනවලු භාණ්ඩාගාරේ අච්චර දිනවලු මෙච්චර දිනවලු. කොයි මොනවද කරන්නේ ඒවා? වැටිච්ච රටක් මේ ගොඩ අරයි යන්නේ. වැටිලා තිබිච්ච රටක් මේ ගොඩ අරගෙන යන්නේ කියලා. දැන් එහෙනම් ගොඩ යන්න එපා. තාම දැන් ගත්ත තාම මාස 6යි ඇවිල්ලා. මාස 6යි. ඉදිරියට බලමු දැන් තව කල් තියෙනවනේ නේ. ඒ ටිකත් බලමු. මම දැන් මාස 6යිනේ තාම ගිහලා තියෙන ආණ්ඩුව. ඒ ඉදිරි අනාගතේ අපි සුබේ කියලා හිතන්න පුළුවන් දැන්. හොරකම් ඔක්කොම අඩු වෙලානේ තියෙන්නේ. ඒ മന്ത്രിලා අඩුයි ඒ ටික ඔක්කොම අඩු වෙලා හන්ද ඉදිරියට අනිවාර්යෙන් වැඩ පිළිවෙලක් එනවා. සමහර කට්ටිය චෝදනා කරනවානේ මාස 6 ඇතුළත කිසි දෙයක් කරේ නැහැ. ඉතින් කියපු දේවල් කරන්නේ නැහැ කියලා හැම. ඒදි විපක්ෂෙන්නේ වැඩිම චෝදනා වෙන්නේ. ඉතින් එහෙම එකපාරට බෑනේ. ඔක ඇතුළේ ඉන්නෝනේ කොච්චර හෙඩුවට අයින් කරලා බෑ ඔක හදන්න නැත්තම් බෑනේ හදන්නවා. බලාපොරොත්තුෙන් ඉන්නවා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අනුර කුමාර මේ රට කරයි දවසක. එහෙමද? අනිවාර්යෙන් අනුර කුමාර අපේ දරුවන්ට රටක් තියෙන්න ඕන. අනුර කුමාර කරා වගේම අනිවාර්යෙන් ඉදිරියට රටක් තියෙන්න ඕන. නැත්තම් බෑනේ. ඒක හන්ද අපිට ඡන්දේ දුන්නේ. අනිවාර්යෙන් මම හිතනවා ඡන්දෙන් පස්සේ අනිවාර්යෙන් පළාත් සභා නගර සභා පළාත් ඡන්දෙන් පස්සේ අනිවාර්යෙන් රට හැදෙයි කියලා. ඒ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. තියෙන පාරවල් ටික හැදිලා සංවර්ධනය වෙලා ඒ ටික අනිවාර්යෙන් වෙනවා. බලමු තාම මොකද්ද වෙන්නේ කියලා. හොඳයිද යන විදිය? යනවනේ ඉතින් බලමු. මොන වගේ අදහසක්ද ඔබේ තියෙන්නේ? දැන් ඉතින් කියන්න බෑ ඉතින් මොකද නේ.
දැන් මාස 5ක් අයක් ගෙවුණනේ. ඒ මාස 5 ඇතුළත කරපු දේවල් වැඩ කටයුතු දැක්කහම මොන වගේ අදහසක් ගන්න පුළුවන්ද? ඔය ඉතින් සාමාන්‍ය වැඩ ටිකක් කරගෙන යනවා දැන්. ඉදිරිය ගැන විශ්වාසයක් තියන්න පුළුවන්ද? ඔව් මම ඉතින් ටිකක් බලන්න ඕන තව කාලෙ. මොකක් වේද කියලා. මොකක් වේද කියලා බලන්න ඕනේ. හොඳයි. බොහොම ස්තුතියි. හොඳයි හොඳයි. ඇයි ඔබ හොඳයි කියලා කියන්නේ? නෑ ඉතින් හොඳත් නෑ නරකත් නෑ දෙකම ඉතින් යන විදිය දැක්කම මොන වගේ අදහසක්ද හිතෙන්නේ? යන විදිය දැක්කනම් ඉතින් පොඩ්ඩක් අමාරුයි ඉතින් ආර්ථිකේ පොඩ්ඩක් මේ දවස්වල පොඩ්ඩක් අමාරුයි. තාම මොනවත් නැහනේ. මාස 9ක් කරන තාම මොනවත් නැහැ. මොනවත් නැහැ. එහෙම දැක්කේ නැද්ද කිසිම දෙයක් තාම? බඩු මිලයිනේ. බඩු මිල විතරමද දකින්නේ? තව ගොඩක් දේවල් වෙලා තියෙනවා මේ රටේ. අපි නම් දැනන්න මුකුත් නැහැ තාම. එක සතයක් හොරකම් කරලා තියෙනවා කියලා හිතනවද දැන්? තාම නැහැ. ඒව නැහනේ. ඒව නැහැ. ඒව දැක්කේ නැද්ද ඉතින්? ඒවත් දකින්න ඉතින්. අපිටත් ඕනේ. බඩු මිලත් අඩු වෙන්න ඕනේ. වැටිච්ච රටක් මේ ගොඩ ගන්නෙ. මොකද හිතෙන්නේ? වැටිච්ච රටක් මේ ගොඩ ගන්නෙ. ඔය ඒක එහෙම තමයි අපිත් වැටිලානේ ඉන්නේ. ටික ටික නේ දෙන්න ඕනේ. එකපාර අඩු කරන්න පුළුවන් ඒ කියලා හිතනවද? ඉතින් අපිත් සාහනයක් බලාපොරොත්තු වෙනවා. හොඳයි. හොඳයි ඉතින්. හොඳයි. ඇයි හොඳයි කියලා කියන්නේ? මොකද හොඳයි කියලා කියන්නේ? ඉස්සරහ හොඳයිනේ කොහොමද? ඉස්සරට වැඩිය හොඳයි. ඔව්. ඒ කියන්නේ කලින් ආණ්ඩු ඒ තරම් හොඳ නැහැ. තරම නෑනේ ඉතින්. ඒ වෙනස තේරෙනවද? ඔව් වෙනසක් තියෙනවා. සමහර කට්ටිය චෝදනා කරනවා කිසි දෙයක් කරලා නැහැ කියලා තාම. තාම ඉතින් පත් වෙලා මාස 6ක් වගේ නේ ඉන්නේ. ඒ කාලේ මදි. කාලේ වන්දි. ඉදිරිය ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. ඔව්. යම්කිසි ක්‍රමවේදයකට පාලනය කරනවා කියලා දැනනවා. ඒ නිසා හොඳ තත්ත්වයක් තමයි දැනටත් අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. සමහර කට්ටිය චෝදනා කරනවානේ කිසි දෙයක් තාම කරන්නේ නැහැ කියලා එහෙම. නිසි කියන්නේ යම්කිසි කාල සීමාවක් අවශ්‍යයි ඒවා නිවැරදි කරගන්න. ඒ පරීක්ෂණ කළා. ඒ වගේම තවත් මිනිසුන්ගේ අවශ්‍යතාව සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන හොයාගෙන ඒ ක්‍රමවේද වලට යන්නේ නැතුව ඒක ශනිකව කරන්න අපහසු. ඒක නිසා අපි හොඳ බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා මේක නිවැරදි වෙවි කියලා. Full face.